හංස ජාතකය. යටගේ දවස පරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයක අප මහා බෝසතාණන් වහන්සේ බමුණු කුලයක උපන්නා. පසු කලෙක විවාහ වූ ඔහුට රූමත් දියණියන් තිදෙනෙකු සිටියා. පළමු දියණිය නන්දාය. දෙවැනි දියණිය තත්පනීය. තුන්වන දියණිය සුන්දරී නන්දනීය. ඉතින් මේ දියණියන් තිදෙනාව සරණ පාවා දීමට පෙර බෝධිසත්වයෝ හදිසියේම කලුරිය කළා. පසුව බෝධිසත්වයෝ ස්වර්ණ හංසයෙකු ලෙස උපන්නා. ඇත්තෙන්ම මේ හංසයාගේ මුළු සිරුරෙම රත්රන් පිහාටු තිබුණා. මුළු සිරුරම දිස්නේ දෙනවා. සසරේ කළ නොයෙකුත් කුසල් බලයෙන් මේ හංසයාට පෙර භවයේ දැකීමේ නුවණ තිබුණා. ඒ අනුව පෙර භවයේදී තමන් බමුණු කුලයක ඉපද සිටි බවත් තමාට භාර්යාවක් සහ දියණියන් තිදෙනෙක් සිටින බවත් දුටුවා. බෝධිසත්වයින්ගේ වියෝවෙන් පසු දියණියන් තිදෙනාත් බැමිණියත් බොහෝ දුකසේ ජීවත් වුණා. අනේ නුඹලගේ පියාණන් අකාලේ මියදුණා. අපි කොයිතරම් සතුටින් හිටියද. දැන් අපිට ජීවත් වෙන්න කිසිම මාර්ගයක් නැතිව ගියා. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. අපි ගෙයින් ගෙට ගොස් බැල මෙහෙවර කරලවත් ජීවත් වෙමු. මෙහෙම කතිකා කරගත් බැමිණියන් දියණියන් තිදෙනාත් ගෙයින් ගෙට ගොස් බැල මෙහෙවරකම් කරමින් ජීවත් වුණා. ඔය අතරේ ස්වර්ණ හංසයා පෙර භවයේ දැකීමේ නුවණින් පෙර භවයේ තම බිරිඳත් දියණියන් තිදෙනාත් දුකසේ ජීවත් වෙන බව දුටුවා. ස්වර්ණ හංසයාගේ සිත අනුකම්පාවෙන් පිරී ගියා. අනේ මගේ බිරිඳත් මගේ අහිංසක දියණියන් තිදෙනාත් බොහෝසේ දුක් විඳිනවා. මගේ පියාපත් රත්තරන් නිසා මට ඔවුන්ට පිහිට වෙන්න මාර්ගයක් තිබෙනවා. වහාම ඔවුන්ට පිහිට විය යුතුයි. සිතුව ස්වර්ණ හංසයා තම දරුවන් දැකීමට පිටත්ව ගියා. මෙසේ ගොස් නිවසේ පිළ මත läග සිටියා. මේ අපූර්ව ස්වර්ණ හංසයාව දුටු නිවැසියෝ පුදුමයටපත් වුණා. ආ මේ බලා හංසයෙන් රත්තරන් පාටයි. අම්මා මුක්ත කෝලිවත් අපි මෙහිම එකෙකුට එක්ලා නෑ. මහා පුදුමයක්. සොන්දුර මාගේ දරුවනේ මම නුඹලගේ මියගිය පියාණන්. නුඹලා විඳින දුක දැකලා අනුකම්පාවෙන් ආවේ. මම ඉඳීට මෙහෙම ඇවිල්ලා මගේ රත්තරන් පිහාටුවක් දීලා යන්නම්. නුඹලා අය විකුණා අඩපාඩු පිරිමහගෙන හොඳින් ජීවත් වෙන්න. යනුවෙන් පැවසූ ස්වර්ණ හංසයා එක්රන් පිහාටුවක් බිම දමා නැවත වනයේට ඉගිල ගියා. ආනේ ඇත්තමයි මේක තොබ රත්තරන්. නුඹලා තුන් දිනාගේම වාසනාව තමයි මේ. මටත් හරීම සතුටුයි ඔවුන්ට මෙහිම සලකන්ට ලැබීම ගැන. මට මේ අවස්ථාව ලැබුණේ මගේ සත්භාවය නිසයි. දියණියන් තිදෙනා සුදුසු අය හට සරණ පාවා දෙන්නත් හැකියිනේ දැන් මට. මෙහෙම සිතුව ස්වර්ණ හංසයා දින කිහිපයක්ම රන් පිහාටුවක් මිදුලේ දමා ඉගිල ගියා. එතෙන් පටන් නිවැසියන් සුවසේ කාපී සතුටින් ජීවත් වුණා.
නැවත බැල මෙහෙවර කිරීමට යාමට අවශ්‍ය වුණේ නැහැ. රස මසු උළු කමින් සිනිඳු සලු පිළි ඇඳමින් අගනා ආභරණ මල් සුවඳ වර්ග දරමින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා. මෙහිම කාලය ගෙවී යද්දී දිනක් බැමිණියට මෙවැනි සිතුවිල්ලක් පහළ වුණා. මේ සුවර්ණ හංසයා කලින් ආත්මේ මගේ ස්වාමියා තමයි. ඒත් ඉතින් දැන් තිරිසනෙක් නොවේ. තිරිසන් සතෙක් ළඟ ස්ථිර හිතක් තියෙයි කියලා විශ්වාසයක් තියාගන්න බෑ. කවුද දන්නේ දිගටම මේ මෙයිද කියලා. නෝවොත් ඉතින් මේ ඔක්කොම ඉවරයි. ඔය වෙලාවේ එතනට දියණියන් තිදෙනක් පැමිණුණා. මෑණියනි, කුමක් ගැනද ඔබ මෙතරම් කල්පනා කරමින් සිටින්නේ? දරුවනේ, ආර සුවර්ණ හංසයා නුඹලගේ පියාණන් තමයි. ඒ දැන් සතෙක්නේ. මේ කා හැමදාම මේ විදියට එයිද කියලා කවුද දන්නේ? ඒ හින්දා මං කල්පනා කළේ හිඟන්න වගේ එක එක පිහාටුව ගානේ වැටෙනකම් බලන් ඉන්නේ නැතුව පිහාටු ඔක්කොම ටික එකපාර ගලව ගන්න. නුඹලා මොකද කියන්නේ? මොනවද මේ අම්මා කියන කතා? සතෙක් වුණත් ඒ අපේ තාත්තා. පිහාටු ඔක්කොම ගලවනකොට මොනතරම් වේදනාවක් දැනේද? අනික මැරෙන්න උනත් පුළුවන්. බෑ අපිට නම් මේකට හා කියන්න බෑ. අපිට ඔය අසත්පුරුෂකම් බලන් ඉන්නත් බෑ. දූවරු එක හෙලාම කීවා. අනේ නුඹලගේ සත්ත්ව කරුණාව. පිහාටු නැතුව ගිය දවසට තේරෙයි. සත්ත්ව කරුණාවෙන් බඩ පිරෙන්නේ නැහැ. ගන්න තියෙන වෙලාවට ධර්මයෙන් හරි අධර්මයෙන් හරි ගන්න ඕන. නැත්නම් ඉතින් කවදාවත් දියුණුවක් නම් නැහැ. මෙහිම සිතුව පැමිණිය සුවර්ණ හංසයා පැමිණෙන වෙලාව බලා මිදුලට වී සිටියා. මේ මොකද බිරිඳාද කවදාවත් නැතිව මායනතුළු බලා සිටින්නේ? එන්න හිමියනි, එන්න මගේ ළඟට. බැමිණිය හිමින් සීරුව හංසයා ළඟට කිට්ටු කළා. මෙසේ පැමිණි බැමිණිය අර සුවර්ණ හංසයාව එක්වරම අල්ලා ගත්තා. හරි, අල්ලගත්තා. ඔහොම ඉන්න දඟලන්නේ නැතුව. මාව අත්හරින්න. ඔබ මේ කුමක්ද කරන්නේ? මං හදන්නේ නුඹේ ওই රම්පිහාටු සියල්ල එක්වර ගලව ගන්නද. මෝඩ තන්හා අධික ස්ත්‍රිය මේ අනුවන ක්‍රියාව නොකරව ඔබට සිදුවන්නේ පසුතැවෙන්නයි. පසුතැවීමට සිදුවන්නේ මා මෙසේ නොකළොත්. හංසයා කෙතරම් වේදනාවෙන් කෑ ගැසුවත් අර තණ්හා අධික බැමිණිය හංසයාගේ රන්පිහාටු සියල්ලම එක්වර ගලවා ගත්තා. නමුත් බැමිණියගේ සතුට මොහොතකින් නැති වී ගියා. බලා ඉඳිද්දීම අර ගලවාගත් රන් පිහාටු සියල්ලම සුදු පාට පිහාටු බවට පත් වුණා. මොකද්ද මේ රන් පිහාටු වලට උනේ? අයියෝ විනාශයි. පිහාටු සේරම සුදු පාට වුණා නේද? තම මෑණියන්ගේ විලාප හඬ ඇසෙන දූවරු තිදෙනා නිවසින් පිටතට පැමිණුණා. මෑණියනි, ඇයි මේ හැටි විලාප තබන්නේ? අනේ මෑණියනි, ඔබ මේ පියාණන්ට කොමක්ද කළේ? අනේ පියාණනි. නුඹලාගේ මෑණියන්ගේ අධික තණ්හාව නිසා මහා විපතක් සිදු වුණේ. දැන් ඉතින් කවදාවත් නැවත නුඹලාට උදව් කරන්න ලැබෙන එකක් නෑ මට. අනේ ඇයි මෑණියනි මේ වගේ දෙයක් කළේ? අපි කොච්චර නම් එපා කිව්වද? දැන් ඉතින් කවුද අපිට උදව් කරන්නේ? අනේ මට සමාව වෙයලා දරුවනේ. තණ්හාවෙන් අන්ධ වෙලා මං හිටියේ. පියාපත් ඉදිරීමෙන් වේදනාවට පත් ස්වර්ණ හංසයා පියාසර කිරීමට නොහැකිව ටික දිනක් නිවසේම නැවතී සිටියා. හංසයාට නැවත පිහාටු ආවත් ඒ සියල්ලම සුදු පාටනුයි ආවේ. පිහාටු වැඩුණු පසු හංසයා නැවත වනයේට ඉගිල ගියා. නැවත කිසිම දිනක පැමිණියේ නැහැ. බැමිණියගේ අධික තණ්හාව නිසා නැවත ඔවුන් පෙරසේම දිලිඳු තත්වයටම පැමිණුණා. ඉතින් එදා
අධික තණ්හාවෙන් ස්වර්ණ හංසයාගේ සියලුම පියාපත් සිඳ හංසයාට හිරිහැර කළ කාන්තාව පසු කලෙක නන්දා නම් භික්ෂුවයි. ස්වර්ණ හංසයාව ඉපදී මහා කරුණාව පෙරදැරිව තම දරුවන් පෝෂණය කිරීමට උත්සාහ කළේ අප මහබෝසතාණන් වහන්සේය.